Hi guys, කොහොමද ඔයාලට? ඉතින් මං හිතනවා ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක නම් මම රෙකෝඩ් කරේ ඔක්තෝබර් මාසේ. ඒ වුණාට මට වීඩියෝ එක එඩිට් කරගන්න ටයිම් එකක් තිබ්බෙත් නෑ. ඒ වගේම අපේ රටේ පහුගිය දවස්වල අපේ පුංචි ශ්‍රී ලංකාවේ පහුගිය දවස්වල තිබ්බ තත්ත්වෙත් එක්ක ඇත්තටම වීඩියෝ එකක් එඩිට් කරලා දාන්න තරම් මූඩ් එකකින් නෙවෙයි හිටියේ. ඉතින් අද අපිට ඔස්ට්‍රේලියාවේ වීකෙන්ඩ් එකක්. ඉතින් පොඩි ට්‍රිප් එකකුත් ගිහිල්ලා ඇවිල්ලා දැන් මේ ඉන්නේ. ටිකක් රෙස්ට් එකේ ඉන්න ගමන් මම හිතුවා මගේ ළඟ මේ කලින් කරලා තියෙන වීඩියෝස් ටික ඔක්කොම මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් ඉක්මනටම ඔයාලට බලන්න එඩිට් කරලා දැම්මොත් හොඳයි කියලා. ඉතින් මේ වීඩියෝ එක පුංචි shopping vlog එකක්. ඔක්තෝබර් මාසේ කියලා කියන්නේ මගේ බර්ත්ඩේ month එක. ඉතින් මං හිතුවා මගේ බර්ත්ඩේ එකට වෙනදා වගේම මේ පාරත් මං වෙනුවෙන් මට පුංචි තෑගි ටිකක් ගන්න. ඉතින් මේක මේ විදිහට මටම තෑග්ගක් ගන්න පළවෙනි පාර නෙවෙයි. ඉතින් මං දැන් අවුරුදු හරියටම කිව්වොත් අවුරුදු 7ක විතර ඉඳන් පුරුද්දක් විදිහට මගේ බර්ත්ඩේ එකට මම කැමතිම විදිහේ දේවල් ටිකක් මම කරනවා. ඉතින් එකපාරටම සමහරක් වෙලාවට වෙනදා ගන්න නැති විදිහ ටිකක් එක්ස්පෙන්සිව් දේවල් කාලයක් තිස්සේ ගන්න ආසාවෙන් හිටපු දේවල් අන්න ඒ වගේ දේවල් තමයි මම ගොඩක් වෙලාවට මේ විදිහ ටිකක් ස්පෙෂල් තෑග්ගක් තමයි මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් මට ගන්නෙ. ඉතින් ඒ වගේම මේ පාරත් ටිකක් මම ගන්න ආසාවෙන් හිටපු දේවල් කීපයක් ගන්න තමයි ප්ලෑන් කරගෙන ඉන්නේ. ඉතින් ඒකට මම ටික දවසක ඉඳලා ටිකක් සල්ලි එකතු කරගත්තා. ඒ වගේම ඉතින් මම කලින් අවුරුදු වලත් මම කැමති ටිකක් විශේෂ දෙයක් ගන්න තියෙනවා නම් ඒ වගේ කලින් ඉඳලා පොඩ්ඩක් සල්ලි එකතු කරලා පොඩ්ඩක් ප්ලෑන් කරලා තමයි ගන්නෙ. හරි. ඉතින් shopping කරන්න යන්න කලින් මට පොඩි බඩගින්නක් ආවා. ඉතින් ඒ නිසා අපි breakfast අරගෙනම යමු shopping කරන්න. ඉතින් මම මුලින්ම ආවේ කෙමිස්ට් වෙයා හවුස් එකට. ඔයා මගේ වීඩියෝස් කලින් බලලා තියෙන කෙනෙක් නම් ඔයා දන්නවා මේ කෙමිස්ට් වෙයා හවුස් එක කියන්නේ මොන වගේ එකක්ද කියලා. ගෙස් කරන්න පුළුවන්ද අද මම මෙතනින් ගන්නෙ මොකක්ද කියලා? ඉතින් එහෙනම් වීඩියෝ එක පොඩ්ඩක් පෝස් කරලා මෙතනින් පෝස් කරලා කමෙන්ට් එකක් දාන්නකෝ මම මෙතනින් මොකක්ද අද ගත්තේ කියලා. ඔයා ගෙස් කරා හරි. අද මම මෙතෙන්ට ආවේ මම කැමතිම විදිහේ පර්ෆියුම් එකක් බලන්න. අතට මම පර්ෆියුම්ස් දෙකක් ගන්න හිතාගෙන තමයි ආවේ. හැබැයි දෙකක් ගත්තේ නෑ. එකයි අද මං ගත්තේ. ඉතින් මම ගත්තේ මේ Daisy Wild එකේ Intense පර්ෆියුම් එක තමයි ගත්තේ. ඇත්තටම කිව්වොත් ඒක මම හිතපු තරම් සුවඳ නැහැ. long lasting නැහැ. ඉතින් හැබැයි මං ආපහු මේ පර්ෆියුම් එක නම් ගන්නෙ නැහැ. ඉතින් මගේ ළඟ පර්ෆියුම්ස් කීපයක්ම තියෙනවා. මං ආපහු ගත්ත පර්ෆියුම්ස් ආස වෙලා. ඉතින් මේ පර්ෆියුම් එක නම් මට ආපහු ගන්න හිතෙන්නේ නැහැ. ඉතින් කෙමිස්ට් වෙයා හවුස් එකෙන් පස්සේ මම ඊළඟට ආවා කැන්බරා සෙන්ටර් එකට. ඉතින් මුලින්ම මෙකා එකට තමයි ආවේ. අපි බලමු මම මොනවද මෙකා එකෙන් ගන්න කියලා. ඉතින් මට සෙටිං ස්ප්‍රේ එකක් ගන්න ඕන වෙලා තියෙනවා. ඉතින් ඉස්සරහට එන්නේ සමර් එක. ඉතින් සමර් එක එන නිසා මට හිතුණා මගේ ළඟ සෙටිං ස්ප්‍රේ එකක් තිබ්බොත් හොඳයි කියලා. මගේ දැනට තියෙන සෙටිං ස්ප්‍රේ එක ඉවරයි. ඉතින් ඒ නිසා මං හිතුවා මෙන්න මේ දෙකෙන් එකක් ගන්න. ඉතින් මම මේ ඩාර්ක් කලර් එකට තියෙන එක තමයි ගත්තේ. ඉතින් ඒකත් අරගෙන අපි බලමු ඊළඟට මං කොහෙද යන්නේ කියලා. ඉතින් ඊළඟට මම ආවේ Sephora එකට. ඉතින් මට ඕන වෙලා තියෙනවා eyeshadow palette එකක් ගන්න. ඉතින් මගේ ළඟ දැන් තියෙන eyeshadow palette එක අවුරුදු 3කට විතර කලින් ගත්ත එකක් තියෙන්නේ. මම දැන් ඒක ඇත්තටම use කරන්නෙත් නැහැ. ඉතින් මට දැන් අලුත් එකක් ඕන වෙලා තියෙනවා. හැබැයි පොඩි එකක් ඕනේ. colors ඒ කියන්නේ shades 6ක් හරි 9ක් හරි තියෙන. ඒ වගේම nude shades තියෙන අල්කොල පාට, නිල් පාට ඒ වගේ පාටවල් මට ඕනේ නෑ. ඉතින් nude shades තියෙන එකක් තමයි බලන්නේ. ඉතින් මේකේ තියෙන colors ටිකටත් මම හරිම ආසයි.
ඒ වුණාට මේක ටිකක් ලොකු වැඩි. ඉතින් ඒ නිසා මම මේක ගන්නෙ නෑ කියලා හිතුවා. ඒ වගේ මේ බලන්නකො හරියම ලස්සනයි නේද? මාරම කලර්ෆුල්. ඉතින් මේකේ ඇතුලේ තියෙන කලර්ස් ටික බලන්නකො. ඉතින් මේ ෂේඩ්ස් ටිකත් හරියම ලස්සනයි. ඉතින් අර මම කලින් කිව්වත් වගේ මේකේ අර ගොඩාක් කලර්ස් තියෙනවා. ඉතින් එච්චර ලොකු එකක් ඕනේ නැහැ. ඉතින් ඒ නිසා කලර්ස් ටික ලස්සන නිසා තමයි මම ඔයාලට පෙන්නුවේ. ඉතින් ඒක මම ගන්නෙ නෑ කියලා හිතුවා. ඉතින් මේ තියෙන ඩියෝ එකේ එක. ඉතින් මේක නම් කලර්ස් ටිකත් හරියම ලස්සනයි. ඒ වගේම මම කැමති සයිස් එකට තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක අද මගේ out of budget. ඒ නිසා මම ඒක ගන්නෙත් නෑ. ඉතින් මේ තියෙන උදායිකේ එක. ඉතින් මේකේ හරියම ලස්සන කලර්ස් ටිකක් තියෙනවා. ඒකත් මගේ කැමතිම සයිස් එකට තියෙනවා. ඉතින් මේ ඩාර්ක් පින්ක් එක වගේ එකට නම් මම එච්චර ආස නෑ. හැබැයි වටයක් දාලා වෙන එකක් ගන්න තිබුණ නැති වුණොත් මම හිතුවා මේක ගන්න කියලා. අපි බලමු. ඉතින් මේ අනිත් පැත්තේ තියෙන්නේ Anastasia Beverly Hills එකේ eyeshadow palette එක පොඩි size එක. ඉතින් මේකේ colours ටිකත් මාරම ලස්සනයි. ඉතින් ඒකෙත් අර මම කැමති size එකට වගේ පොඩියට තියෙන colours 9ක් තමයි ඒකෙත් තියෙන්නේ. මේ දෙක දැන් මම අතේ තියාගෙන ඉන්නවා මොකද්ද ගන්න කියලා හිත ඉන්නවා. ඉතින් මම අන්තිමට කොහොම හරි ගත්තේ Beverly Hills එකේ එක තමයි අන්තිමට ගත්තේ. ඊට පස්සේ මට ලිප්ස්ටික් එකක් ගන්න ලොකු ආසාවක් තිබ්බා. මෙන්න මේක. ඉතින් මේ දෙකෙන් කලර්ස් දෙකම නියුඩ් කලර්ස් දෙකක්. ඉතින් මට තියෙන්නේ බ්‍රවුන් ස්කින් එකක්නේ. ඉතින් ඒ නිසා ගොඩක් ඒ කියන්නේ හැම කලර් එකක්ම වගේ ලස්සන නැහැ. ඉතින් ඒ නිසා ටිකක් නියුඩ් කලර් එකක් වගේ හැමදාම ඒ කියන්නේ ඩේලි ඔෆිස් එකට යූස් කරන්න පුළුවන් වගේ ලිප්ස්ටික් එකක් තමයි ගන්න හිතුවේ. ඉතින් මේ තියෙන්නේ එක කලර් එකක්. මං හිතන්නේ මේක තමයි cool brown කලර් එක. ඉතින් මම ලිප් එකේ ඇප්ලයි කරන්න කලින් පොඩක් අතේ ගාලා බැලුවා කලර් එක මොන වගේද කියලා. ඉතින් මම අනිත් කලර් එකත් රෙකෝඩ් කරා. ඒ වුණාට කැමරා එක ફોකස් වෙලා නැහැ. දැන් ඉතින් මට මතක නැහැ මොකද්ද මං ඒ ගාන කලර් එක කියලා. කොහොම හරි මම ගත්තේ මේ cool brown කියන කලර් එක තමයි මම ගත්තේ. ඉතින් ඒක හරි ලස්සනයි නියුඩ් කලර් එකක්. ඉතින් ඒ නිසා මම අන්තිමට කොහොම හරි මේ cool brown කියන කලර් එක තමයි ගත්තේ. ඉතින් මේකත් මම ටික දවසක් ඉඳලා බල හිටිය ආසාවෙන් ගන්න හිටපු ලිප්ස්ටික් එකක්. ඉතින් අද මම ඔන්න ඒකත් ගත්තා. ඊට පස්සේ මම ගියේ The Body Shop එකට. ඉතින් මං ආසම ප්‍රොඩක්ට්ස් කීපයක් තියෙනවා මේ The Body Shop brand එකේ. ඉතින් අද නම් මම ගියේ මට බොඩි ක්‍රීම් එකක් ගන්න ඕන වෙලා තියෙනවා. අපි පොඩි රවුමක් දාලා බලමු මං කැමති විදිහේ බොඩි ක්‍රීම් එකක් මට හොයාගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් Nivea එක නිසා මේ දවස්වල ඒගොල්ලන්ගේ ඇඩ්වෙන්ට් කැලෙන්ඩර්ස් කීපයක්ම තිබුණා. ඉතින් මෙතන නම් අර මම යූස් කරන්නේ නැති ප්‍රොඩක්ට්ස් ගොඩක් තිබුණ නිසා මෙතන මම මේක ගත්තේ නෑ. ඒ වගේම මට හිතෙනවා දැන් ඔයා පොඩි ගිෆ්ට්ස් කීප දෙනෙක්ට වගේ දෙන්න ප්ලෑන් කරගෙන ඉන්නවා නා. ඉතින් මෙන්න මේ වගේ එකක් ගන්න පුළුවන්. ඉතින් එහෙම ගත්තොත් අර ඉන්ඩිවිජුවල් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ගන්නවට වඩා ටිකක් ප්‍රයිස් එක අඩුයිනේ. ඉතින් ඒගොල්ලන්ගේ බොඩි වොෂ් තියෙනවා. ඉතින් මම ඒගොල්ලන්ගේ බොඩි වොෂ් වලටත් හරිම ආසයි. ඉතින් මම ගන්න හිතුවා මෙන්න මේ බොඩි ක්‍රීම් එක. මේක saffron and shea බොඩි ක්‍රීම් එකක්. ඉතින් මේක limited edition එකක් තමයි. limited edition එකක් කියලා තමයි මට shop එකේ ඉන්න girl කිව්වේ. ඉතින් මට හිතුණා මේක skin එකට හොඳ ඇති කියලා හිතලා ඉතින් ඒක පොඩ්ඩක් try කරලා බලලා මම මේක ගත්තා. ඉතින් මේ තියෙන මගේ බර්ත්ඩේ එක දවසේ උදේ මම උදේ ඔෆිස් එකට ගියාම මගේ ඔෆිස් එකේ මාත් එක්ක වැඩ කරන චයිනීස් ගර්ල් කෙනෙක් මගේ බර්ත්ඩේ එක නිසා මෙන්න මේ ස්විස් රෝල් ටික බේක් කරලා තිබ්බා නේ. හරිම කියුට්. ඒ වගේම හරිම රසයි. ඉතින් මම මේ ගර්ල්ව දන්නේ ඇත්තටම අවුරුද්දක් විතර. ඉතින් එයාට හිතිලා මගේ බර්ත්ඩේ එකට පොඩි ට්‍රීට් එකක් විදිහට මේ ස්විස් රෝල් ටික බේක් කරලා තිබ්බා. ඉතින් ඒ ටික හරිම ලස්සනයි. මම ආපහු thank you කියනවා ඒ ගර්ල්ට. යාගේ නම යැන්සි. ඉතින් මේ තියෙන්නේ මගේ හබි බොයි මට දුන්න ලස්සන මල්බෝ කේක. ඉතින් මේ තියෙන්නේ මගේ හබි බොයි මට දුන්න වඩ කරපු රහම රහ කේක් එක. ඉතින් මමයි හබි බොයි
අපේ මොම පැටියයි අපි තුන්දෙනා ඉතින් හරිම සිම්පල් විදියට මගේ බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරා. ඉතින් එහෙනම් මම මෙතනින් මේ වීඩියෝ එක නතර කරනවා. මේ වීඩියෝ එක මෙතෙන්ට වෙනකම් බලපු ඔයාට thank you. ඒ වගේම ඔයා මේ වීඩියෝ එකට කැමති නම් මට like එකක් දාන්න, comment එකක් දාන්න, ඒ වගේම මගේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ඉතින් එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Bye.